මේ ඔක්කොම අදින් පස්සේ විවාහය ඉවරයි බං. දැන් තමයි බං ඊතර පොඩ්ඩක් සාහනයක් දැනෙන්නේ. good morning ළමයි. ටීචර් කොහෙන්ද බං මෙතනට කඩම් පාත්තුනේ? ඔක්කොම චාමර හරි ලස්සනට සිංහල පේපරේ ලියලා දෙනවා මුලා දෙන්න. වරෙන් එහෙම මේස ගාවට මුලා දෙන්න. ඇයි ටීචර් සිංහල පේපරේ අවුල්ද? අවුල්ද? හිටංගෝ කියවලාම පෙන්නන්න. නෑ. චාමර උඹේ පේපරේ උඹම කියපන්. මෙන්න පේපරේ. පේපරේ කියවලා ඉවර වෙලා ගෙදරට ගිහලා දීපන් අම්මට පොල් ගන්න පේපරේ. මුලින්ම ලියන්න තියෙන්නේ රචනාව. ලියන්න තෝරගෙන තියෙන්නේ පරිසරය ගැන. ඔක්කොටම එහෙන්ද කියවම් බලමු. දවසක් මමයි මගේ ඉන්න අප්පච්චි අමුඩෙක් ගාගෙන කුඹරක් ආරන්න ගියා. කුඹුර ආරගෙන ඉන්න වෙලාවේ අපරංසියා පුටාරගේ කැලගෙන ඇවිල්ලා පටාර ගාලා ඉන්න අප්පච්චිගේ කකුලටම ඇරියා. යකෝ මේ මොන කුණු අරපයක්ද මම ලියලා දෙන්නේ? පරිසරය ගැන කොච්චරක් ලියන්න තියනවද? තියෙනවා. අමුඩන්සියා පුටාර් කුඹරක් ආරන්න ගියා කියලා. බලන්න මේ පැත්තට. අපි මොකක් කරේ ලියුවොත් ටීචර් අපිට කොච්චරක්වත් බනිනවා. හරි නරකයි. ඊළඟට ඔබ තමයි ඵලයන්. ඊළඟට මේ බොරුව. තස් 32 කෙලියට දාගෙන hina වෙයි ඉන්න. වරෙන් ඉස්සරහට. තෝ මොකද යකෝ මේ ලියලා දෙන්නේ? ඇයි ටීචර්? ඇයි නෙමෙයි හොයි. යකෝ බෝරු පැටියෝ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ එම රූපයේ ඉන්න පුද්ගලයාව අඳුරගෙන ඉදිරියෙන් නම ලියන්න. ගස් නරියෝ. මොකද්ද මේ තෝලියේ තියෙන්නේ? කියපන්. මං ලිව්වේ ටීචර් අපේ තාත්තා වගේ හිටියට අපේ තාත්තා නෙමෙයි කියලා. කොහොමද ඒ අපේ තාත්තා වගේ නෙමෙයිනේ ටීචර්. මෙයා කැට්ටොයි අපේ තාත්තා මාතයි. යකෝ උඹලට මෙච්චරක් කියලා දීලත් අඳුර ගන්න බැරි වුණාද වල්කනාරකෝ මෙයා ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බල් මහත්තයා කියලා? ඇත්තට ඒ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බල් මහත්තයාද? මං හිතුවේ අපේ ගමේ පියුම් මහත්තයා කියලා. හොඳ වෙලාවට ඒක ටීචර් දැකලා නැහැ වෙන්න ඇති. යාළුවනේ අපේ channel එක අලුතෙන් බලන කට්ටිය like කරලා subscribe පාරක් දාලා තියන්න. මේක දෙවෙනි කොටස ඒක අවශ්‍ය බලමු. ඒක අවශ්‍ය මාරම ෆන් තියෙන්නේ subscribe කරන්න.